සුබ දවසක්. අදත් අපේ Go TV channel එකෙන් ඔබ මුණ ගැසෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔබ සඳහා. මේ බලාපොරොත්තු වෙන ඔබ සඳහා කිව්වහම මෙතන ඉන්න පුළුවන් කාන්තා ප්‍රජාව. ඒ වගේම පිරිමි ප්‍රජාව. ඒකේ තාරුණ්‍ය කොටස ඉන්න පුළුවන්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්න පුළුවන්. විවිධ පාර්ශවයන් නියෝජනය කරනවා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයෝ ඉන්න පුළුවන්. රස්සාවක් කරන ගමන් බිස්නස් එකක් පටන් ගන්න. පෞද්ගලික අංශයේ සේවකයෝ ඉන්න පුළුවන්. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නගෙන අමතර ආදායමක් හොයාගන්න. එහෙනම් ඔබ වෙනුවෙන් අපි ඉස්සරහට වැඩසටහන් මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් විරකියාවෙන් රැකියාව, විරකියාවෙන් ව්‍යවසායකත්වයට මෙන්න මෙතන තමයි අපේ අපි කියනවා හැරවුම් ලක්ෂ්‍යය තියෙන්නේ. සත පහක ආදායමක් නොසොයන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. එහෙම නැත්නම් ඔබ ආදායමක් හොයන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් කොහොමද මේ ආදායම තවදුරටත් වැඩි කරගෙන තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි තමන්ගේ ගම, තමන්ගේ පළාත්, අපේ රට ඉහළ තැනකට ඔසවන්න ඔබටත් තියෙනවා මගක්. මගවල් දෙකයි මම කලින් පැහැදිලි කළා වගේ. එකක් රැකියා ලෝකේ, අනික ව්‍යාපාර ලෝකේ. එහෙනම් රැකියා ලෝකයේ සැරිසරලා සමහර අය යම් කාලයකින් පසු ව්‍යාපාර ලෝකයට ප්‍රවිෂ්ඨ වෙනවා. අනිත් අය කිසිම රැකියාවක් නොකර කිසිම ව්‍යාපාරික පළපුරුද්දක් නැතුව ව්‍යවසායකයෙක් වෙන්න මනසෙන් එයා සිහිනමවනවා. කෙටි කාලයක් තුළ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකට ලංකාවේ දල වශයෙන් මේ පටන් ගන්න පිරිස් දැනගන්න වෙනවා කොහොමද මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. කොතනින්ද පටන් ගන්න? සල්ලි අත්‍යවශ්‍යම සාධකයේද බිස්නස් එක පටන් ගන්න. එහෙම නැත්නම් මොකද්ද මේ ව්යාපාරයක් පටන් ගන්න අත්‍යවශ්‍යම දේවල් මොනවද? සේවකයෝද අත්‍යවශ්‍ය? දැනුමද අත්‍යවශ්‍ය? කළමනාකරන දැනුමද? තාක්ෂණික දැනුමද අවශ්‍ය වෙන්නේ අපිට? එහෙම නැත්නම් ණය මුදලක් බැංකුවෙන් අරගන්න ඕනේ. ඒකද ප්‍රධානම දේ බිස්නස් එකක් පටන් ගන්න. ඒකද ප්‍රධානම දේ බිස්නස් එකක් පටන් අරගෙන සාර්ථකත්වයට යන්න කියන උබතෝකෝ ටික ප්‍රශ්න සාකච්ඡා කරන්න වෙනවා. නැත්නම් අපි කියනවා ප්‍රශ්න පත්‍රයකට උත්තර හදන්න වෙනවා. එහෙනම් ඒ ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය උත්තර ටික අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරනවා. විද්වතුන් සම්බන්ධ කරගන්නවා. ව්‍යාපාර පටන් ගත්ත වෘත්තීය මට්ටමින් අතිසාර්ථකව ව්‍යාපාර කරන පිරිස් සම්බන්ධ කරගන්නවා. රැකියා ලෝකයේ ඉහළ කළමනාකාරීත්වයක් නියෝජනය කරන අභ්‍යන්තර ව්‍යවසායකයන් නැත්නම් අපි කියනවා සේවකයන්, ඉහළ රැකියා කරන සේවකයන්, කළමනාකරන මට්ටමේ ඉන්න අය, ඒ අයවත් අපි ඔබට මුණ ගැස්වනවා. ඉදිරියේදී ඔබේ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කරන ඇත්තක් කරන්නේ කොහොමද? මොන වගේ සහයෝගය දෙන ආයතන ලංකාවේ තියෙනවද? ඔබට කොහොමද ඒ ආයතනෙන් උදව් ගන්න පුළුවන්? ඒ කරුණු කාරණාත් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැනට නිකරුණේ සිටින හෝ රැකියාවක් කරන කෙනෙක් හෝ රාජ්‍යාංශයේ වේවා පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන්. ඔබත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිහින දකින කෙනෙක් නම් ඒකට අවශ්‍ය මඟ පෙන්වීම අපි මෙම අපේ Go TV channel එකෙන් ඔබට ඉදිරියේදී ලබා දෙනවා. ඒ නිසා අපි මේවා පිළිබඳ වැඩි දුරටත් ඉස්සරහදී අපි සාකච්ඡා කරනවා. මේකෙදී අපි සඳහන් කළේ ඔබ කවුද? ඔබට මොන වගේ සහයෝගයක් අපේ Go TV හරහා ඔබට ලබා දෙනවද කියන එක. ඊළඟ වැඩසටහනේදී අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා පාසල් දරුවන්ට අදාළ ව්‍යවසායකත්වයට මොන වගේ දායකත්වයක් අපේ Go TV channel හරහා ලබා දෙනවද කියලා. දැන් ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් Go TV YouTube නාලිකාවේ අපේ විවිධ සාකච්ඡා, විවිධ දැනුවත් කිරීම්, විවිධ ආටිකල්ස් අපි ඔගේ පළ කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් තොරතුරු, මාකටිං ඉන්ෆර්මේෂන්ස් නැත්නම් වෙළඳපොළ තොරතුරු වෙන්න පුළුවන්. විවිධ තොරතුරු අපි මේක ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සමග සම්බන්ධ වෙන්න. එහෙනම් ඔබ හැම වෙලාවෙම මතක තියාගන්න අපේ මේ නාලිකාවේ ව්‍යවසායකත්ව රටක්, ව්‍යවසායකත්ව සංස්කෘතිය, ධනවත් ජනගහනයක් නිර්මාණය කරන්න තමයි අපි මේ වැඩසටහන දිගටම කරගෙන යන්නේ. ඒ නිසා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න ඔබත් අපේ Go TV නාලිකාවට subscribe කරන්න කියලා අපි ආරාධනා කරනවා. ඊළඟ වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා ආබාධිත පිරිස් සම්බන්ධව අපි කොහොමද ඉදිරි වැඩසටහන් පෙළගස්වන්නේ කියන එක. එහෙනම් නැවතත් අපි ඊළඟ වැඩසටහනේදී හමු වන තුරු අදින් අපි සමුගන්නවා.